එතකොට ඉන්නවා ඔයාට ගෙදර අක්කා කෙනෙක්. ඔයා ගෑන් ළමෙක් නම් ඔයාගේ අක්කට ඔයා කතා කරන්න ඕනේ මොකක් කියලාද? ඔන්නී කියලා. අන්න එච්චරයි වෙනස. ගෙදර ඉන්න එකම අක්කා තමයි. හැබැයි ඔයා පිරිමි කෙනෙක්ද ඔයා ගෑනු කෙනෙක්ද කියන එක මත අක්කට කතා කරන්න ඕන වචනේ මොකද්ද වෙන්නේ? වෙනස් වෙනවා. ඔයා පිරිමි ළමෙක් නම් මතක තියාගන්න ඔයාගේ අක්කට ඔයා කතා කරන්න ඕන මොකක් කියලාද? නූනා කියලා. ඔයා ගෑනු ළමෙක් නම් ඔයාගේ අක්කට ඔයා කතා කරන්න ඕනි ඔන්නී කියලා. හරි? ඔයාගේ අක්කට විතර නෙමෙයි ඕනම අක්කා කෙනෙක්ට ඒ නීතිය පොදුයි. හරි? පිරිමි ළමෙක් නම් දැන් මෙතන මල්ලිලා ඉන්නවා නම් මට අක්කී කියලා කතා කරනවා නම් කොගින්නලි ඕනම මල්ලි කෙනෙක් මට කතා කරන්න ඕනි මං ඔයාගේම අක්කා නෙමෙයි නේද? ඕනම මල්ලි කෙනෙක් මට කතා කරන්න ඕනි මොකක් කියලාද? නූනා කියලා. මෙතන නංගිලා ඉන්නවා නම් ඔයාලා මට කතා කරනවා නම් කොගින්නලි ඕනම නංගි කෙනෙක් මට නූනා කියලා කතා කරපුවම හරියනවද? නෑ. ඔයා නංගි කෙනෙක් නම් ඔයා මට කතා කරන්න ඕනි මොකක් කියලාද? ඔන්නී කියලා. අන්න එච්චරයි වෙනස. දෙකෙන් තේරුම නැත්නම් මොකද්ද? අක්කා. හරි. එහෙනම් මොකද්ද වචන ටික අපි කියමු. මේ මොකද්ද? නාරා, රට, නෝම්බු, ගොවියා, නූන්, ඇස්, හිම, නූනා, අක්කා. හරි? නාරා, රට, නෝම්බු, ගොවියා, නූන්, ඇස්, නැත්නම් හිම, නූනා, අක්කා.